අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද කොටස් සෙළඳපොලේ කොටස් මිලදී ගන්න, කොටස් විකුණන්න, ඒ වගේම ඇනලයිස් කටයුතු ටික කරගන්න මේ ATAD කියන ඇප් එක පාවිච්චි කරන්න කියන කාරණාව. ආයුබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා Bismind LK YouTube channel එකට. කොටස් වෙළඳපොළ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට අලුතෙන් කොටස් වෙළඳපොළට පිවිසිලා ගිණුමක් ආරම්භ කරගෙන වැඩ කටයුතු ටික කරගෙන යන්න අපේ channel එකෙන් A to Z guide එක දෙනවා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් චූටි දෙයක් මතක් කරන්න ඕනේ. subscribe කරන්න අමතක කරන්න එපා channel එක. මම පටන් ගන්නම් මේල් එකකින් ඉඳන්ම අපි ගිය සතියේ කතා කරා කොහොමද මේල් එකකින් link එක හොයාගන්නේ කියලා ATAD app එකට යන link එක. මෙතන තියෙනවා link එක. අපි link එකට යමු. link එක click කරපුවාම මේම අලුත් tab එකක් open වෙලා අපිට ATAD login screen එක පෙන්නනවා. අපි මේක bookmark කරගත්තා නම් අපිට ආයෙ mail එකට යන්න නැතුව කෙලින්ම bookmark එක click කරලාම යන්න පුළුවන්. මෙතන තරුවක් පේන්න තියෙනවා. අන්නේ තරුව click කරලා done කියලා දුන්නාම කෙලින්ම bookmark එක මෙන්න මෙතන තියෙනවා. එතකොට මේක click කරලා ඔයගලන්ට ඊගාව පාරේ යන්න පුළුවන් හරි ලේසියෙන්. ඒ වගේම මෙතන user name එක, password එක මම නම් save කරගත්තා. ඔයාලට පුළුවන් ඔයාගේ user name එකත් හරියට type කරලා password එකත් හරියට type කරලා login කියන button එක click කරන්න. එතකොට මේ විදිහට ඔයාගේ ATAD app එක open වෙනවා. ඉතින් ඔයාලට මේක තව ටිකක් ලොකුවට බලා ගන්න ඕන නම් ඔයාලට මේක full screen දාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඊතල හතරක බටන් එකක්, හතරස් බටන් එක. මෙන්න මේක ක්ලික් කරාපුවාම ඔයගලන්ට full screen දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ laptop එකේ හරි computer එකේ හරි keyboard එකේ enter key එක press කරලා full screen දාගන්න පුළුවන්. හරි මුලින්ම මම මේක මගේ ඇහැට හරි අමාරුයි මේ කළු පාට screen එක. අපි මේකේ පාට පොඩ්ඩක් වෙනස් කරගෙන theme එක පොඩ්ඩක් වෙනස් කරගෙන ඉමු. මෙතන දකුණු පැත්තේ උඩම තියෙන පොඩි wheel එකක්. ඒ wheel එක තමයි settings wheel එක. අපි ඒක click කරපුවාම ඔයගලන්ට මෙතන පේනවා theme කියලා. theme එකේ black, blue, white. ඉතින් මම කැමතිම theme එක තමයි blue එක. එහෙම දාගත්තම මගේ ඇස් දෙකට හරිය ලේසි. ඒ වගේම ඔයගලන්ට මේ තියෙන font size වෙනස් කරගන්නත් ඕන නම් මෙතන thicker size එකෙන් normal large එකට දාගත්තාම ටිකක් ලොකුවට පේනවා. මම ඒක කරන්නේ නැහැ. මට මේ තියෙන ගාන සුවපාසු හින්දා. හරි. දැන් ඔයගලන්ට මම චුට්ටක් මේක ඉන්ටර්ෆේස් එක පැහැදිලි කරලා දීලා ඉන්නම්. මෙතන වම් පැත්තේ උඩින්ම තියෙන ඒගොල්ලන්ගේ logo එක, ATAD logo එක. ඊගාවට මෙතන menus ටිකක් තියෙනවා. watch, market, order අපි ඒ ටික පස්සේ අපිට ඕන වෙනවා. ඊළඟට මෙතන indicators ටික තියෙනවා. ASI එක, all share price index එකේ තොරතුරු. ඒ වගේම S&P ශ්‍රී ලංකා 20 දර්ශකය. ඒ වගේම turnover එක, ඒ කතන්දර ටික තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ අපිට පෙන්නන මේ board එක. ඔයගොල්ලෝ දැකලා ඉතින් ෆොටෝස් වල නැත්නම් වීඩියෝස් වල ෂෙයා මාකට් එකේ බිත්තිය ගහලා තියෙන ලොකු පැනල් එකක්. ඒකේ නිතරම අංක වෙනස් වෙනවා. ආන්ගේ පැනල් එකේ පිළිබිඹුවක් තමයි මේ තියෙන්නේ. මේක නිතරම වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ඇක්ටිව් වෙලා තියෙන වෙලාවට. හරි කොළ පාටින් පෙන්නනවා දවසේ ආරම්භ කරන මිලට වඩා වැඩි විච්චි සමාගම්. ඒ කියන්නේ දවසේ ආරම්භ කරනකොට මිල තිබුණ මිලට වඩා මිල වැඩි වෙනවා නම් කොළ පාටිනොත්, ඒ වගේම දවසේ ආරම්භක මිලට වඩා මිල අඩු වෙනනම් රතු පාටිනුත් තමයි මෙතන පෙන්වන්නේ. ඔයගලන්ට එකක් පේනවා ඇති රතු පාට එකක්. අනිත් ඒවා ඔක්කොම කොළ. හේතුව තමයි මෙන්න මෙතන වලට පේනවා ඇති මාකට් එක ඒකක 239.77කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා තමයි මේ ඔක්කොම වගේ කොළ වෙලා තියෙන්නේ. හරි. ඒක හරි. ඊගාට මේ යටින් තියෙන අපේ watch list එක. අපිට watch list එක හදන settings ටික මේ තියෙන්නේ. අපිට මේක ඕන වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට අපි ඒක කතා කරමු. ඊළඟට ඊට යටින් තියෙන්නේ මේ අපේ watch list එක. දැනට අපේ watch list එකේ තියෙන්නේ default ආපු John Keels එක විතරයි. කියන්නේ අපි ATAD එක අලුතෙන් open කරනකොට default ම ඇවිල්ලා තියෙනවා John Keels එක. ඉතින් අපිට අවශ්‍ය companies මෙතෙන්ට දාගන්න, add කරගන්න පුළුවන්, අයින් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි market එක watch කරනකොට මේ market එකේ තියෙනවනේ companies 200 ගණන් 300 ගණක් වගේ. ඉතින් අපිට ඔක්කොම ගැන හැගහගෙන ඉන්න බෑනේ. නේද? අපිට මේ ඔක්කොම ගැන අහගගෙන ඉන්න බෑ. ඉතින් අපි තෝරාගත්ත සමාගම් කීපයක් ගැන තමයි අපි අහගගෙන ඉන්නේ. මම නම් එහෙමයි. මට ඔක්කොම එහෙම දක්ෂතාවයක් නැහැ. ඔක්කොම ඔළුවේ තියන් ඉන්නේ. ඉතින් මම තෝරාගත්ත සමාගම් 5ක් 6ක් තියෙනවා. ඒ 5 ලාභ ගිණුම්, වත්කම් වගකීම්, ඊළඟට ප්‍රයිස් එක වෙනස් වෙන විදිය, ඒගොල්ලන්ගේ බිස්නස් එකේ ස්වභාවය මේ පිළිබඳ මම A to Z හොඳටම හදාරනවා. අර 5ක් වගේ තෝරගෙන. 200 ගානම ගැන ඔය විස්තර හොයන්න ගියොත් මම අංගොඩකින් තමයි නතර වෙන්න වෙන්නේ. ඒක නිසා ඒක මගේ
ස්ට්‍රැටජි එක ඔයගලන්ට ඒක ඔයගලන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ හින්දා අපි දැන් මෙන්න මේ watch list එකට ඇඩ් කරගන්න බලමු. ඔයාලට මෙන්න මුලින්ම තියෙන මේ රතු පාට X අකුරක්. ඒකෙන් පුළුවන් ඔයාලට මේ තියෙන එක delete කරලා දාන්න. අයින් කරලා දාන්න. දැන් අපි ඒක අයින් කරන්නේ අපි watch list එකට ඇඩ් කරගන්න ඔයාලට මෙන්න මෙතන මේ තියෙන පොඩි චූටි එකතු කිරීමේ ලකුණ මේකෙන් පුළුවන් ඔයාලට watch list එක ඇඩ් කරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවනේ නිල් පාට බෝලයක් ඉරි තුනක් එක. අන්න එතනට ගිහිල්ලා එතනින් මෙනු එක ගන්න පුළුවන්. මෙනු එකේ තියෙනවා market depth එක, buy, sell, statistics, trends, trade summary, detail quote, add security. මෙන්න add security එකෙන් තමයි අපි අලුතෙන් security එකක් add කරගන්නේ. අර එකතු කිරීමේ ලකුණුමයි මෙතනත් තියෙන්නේ. ඊළඟට announcement, advanced chart, export to excel, set alert මේ ටික තියෙනවා මේ මෙනු එකේ. මේ ටික මම එහිමීට විස්තර කරලා දෙන්නම්. අපි මුලින්ම add security ගිහිල්ලා අපි security එකක් add කරගමු. හරි. අපි හිතමුකෝ අපි සම්පත් security එක add කරගන්නවා කියලා. මෙතන SAMP code එක සම්පත් බැංකුවේ අපි add කරගන්නවා. ඔය විදිහට. මෙතන add button එක click කරනවා. දැන් බලන්න සම්පත් බැංක එක මෙතන add වෙලා තියෙනවා. ඔය විදිහට තමයි add කරගන්නේ. මම මේක ගැන චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ මුලින්ම තියෙන්නේ JKH කියන්නේ company code එක. right? එතකොට මෙතන ඔයගලන්ට company name එක John Case Holdings කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට dot එකක් තියලා n අකුරක් තියෙනවා. මේක n අකුර වෙන්න පුළුවන්, x අකුරක් වෙන්න පුළුවන්, r අකුරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ share එකේ වර්ගය මොකක්ද කියන්නේ. මෙතන තියෙන JKHN. ඒ කියන්නේ normal share එකක්. normal voting share එකක්. හරි. මේක x අකුර තිබ්බනම් normal non voting share එකක්. ඡන්ද බලය රහිත. ඊගාට මෙතන R අකුරක් තිබ්බනම් ඒක right issue එකකට අදාළ කොටසක්. හරි. ඒ කියන්නේ right එකක්. ඒක කොටසක් වෙන්නේ නැහැ. right එකක් කියලා අපි කියනවා. එහෙම තියෙනවා. ඊළඟට company name එක තියෙනවා. ඊළඟට තියෙනවා bid quantity එක, bid price එක. bid price එකයි bid quantity එකයි කියන්නේ market එකේ ගැනුම් කරුවා. ඒ කියන්නේ හොඳම ගැනුම් කරුවා මේ ජෝන් කීල් ෂෙයාර් එක ගන්න ඉන්න හොඳම ගැනුම් කරුවගේ මිල. එයා ගන්න කැමති මිල. ඒ කියන්නේ එයා ගන්න කැමති 21.50 ගානේ තමයි ෂෙයාර්ස්. එයා ගන්න කැමති quantity එක එයා හෝ ඒගොල්ලෝ වෙන්න පුළුවන් 21.50 ගානේ ෂෙයාර්ස් 500ක් ගන්න කැමති. පැහැදිලිද? නමුත් ඊළඟට තියෙනවා ask price එක සහ ask quantity එක කියලා. ඒ කියන්නේ විකුණන්න කැමති කෙනා. එයා විකුණන්න කැමති 21.60ට. එයා ගාව තියෙනවා ෂෙයාර්ස් 1102ක්. එතකොට 1102ක ෂෙයාර්ස් 21.60ට විකුණන්න කැමති 21.50 ගානේ 500ක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා. එතකොට ගනුදෙනුවක් සිද්ධ වෙන්න නම් එක්ක 21.50 ගානේ මෙයා විකුණන්න එකඟ වෙන්න ඕනි. එහෙම නැත්නම් ගන්න කෙනා 21.60ට ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ගන්න කැමති වෙන්න ඕන. හරිද? හරි. ඊගාවට අවසාන වශයෙන් විකිණලා තියෙන 21.50ට. 21.50ට ෂෙයාර්ස් 2865ක් විකිණලා තියෙනවා. මෙහෙම තමයි මේක කියවන්නේ. එතකොට මේ 21.50 කියන්නේ දිනය පටන් ගන්නකොට තිබුණ ෂෙයාර් ප්‍රයිස් එකට වඩා 7.20ක අඩුවීමක්. මේකෙන් පෙන්නන්නේ ඒක 7.20ක් අඩුවෙන් තමයි විකිණෙන්නේ දිනය පටන් ගත්ත ෂෙයාර් ප්‍රයිස් එකට වඩා. ඒ කියන්නේ 21.70ට වෙන්න ඕනේ දිනය ආරම්භ කරන්න ඇත්තේ. ඒ කියන්නේ කලින් දවසේ අවසන් වෙන්නත් ඇත්තේ 21.70ට. අපි ඉස්සරහට ඒක බලමු. මේ තියෙන්නේ ඒ චේන්ජ් එක. මේ 7.20 චේන්ජ් එක ප්‍රතිශතයක් විදිහට ගත්තාම 0.92ක ප්‍රතිශතයක්. ඒගාවට අද දිනය තුල වැඩිම මිලට විකිණලා තියෙන එක තමයි මේ තියෙන්නේ 21.90 තමයි මේ ෂෙයාර් එකේ වැඩිම මිල. අඩුම මිල 21.30යි. ඊළඟට weighted average මේ price fluctuation එකේ weighted average එක ගත්තොත් 21.59 තමයි average එක වගේ තියෙන. ඒ කියන්නේ වැඩිම ෂෙයාර්ස් ප්‍රමාණයක් විකිණලා තියෙන මේ 21.59 කියන average එක ඇතුලේ. average එකට ආසන්නයි. right? ඊගාට volume එක. volume එක කියන්නේ කොච්චර ෂෙයාර් ප්‍රමාණයක් අද දිනය තුල ගනුදෙනු වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ විකිණිලා තියෙනවද, buy කරලා තියෙනවද කියන ප්‍රමාණය. හරි? ඒතකොට මෙන්න මේ ප්‍රමාණය කොටස් 16,287ක ප්‍රමාණයක් අද වෙනකොට වොලියුම් එකක් විදිහට ගිහින් තියෙනවා. ඊළඟට ටර්න්ಓවර් එක. ටර්න්ಓවර් එක කියන්නේ අර මිලට මේ වොලියුම් එක ගිය ප්‍රමාණය. ඇත්තම කතන්දරය කියනවා නම් අද ගනුදෙනු වෙච්ච රුපියල් මේ වටිනාකම. මේ ජෝන් කීස් ෂෙයාර් එක ගනුදෙනු වෙච්ච රුපියල් මේ වටිනාකම තමයි ටර්න්ಓවර් එක කියලා තියෙන්නේ. ඒ වගේම මේ වොලියුම් එකයි මේ ටර්න්ಓවර් එකයි එන්න
කොච්චර ට්‍රේඩ්ස් ප්‍රමාණයක් වෙලා තියෙනවද? 555ක් ට්‍රේඩ්ස් වෙලා තියෙනවා. වෙළඳාම් 555ක්, ගනුදෙනු 555ක් වෙලා තියෙනවා. එතකොට ප්‍රීවියස් ක්ලෝස් ප්‍රයිස් එක කියන්නේ 21.70. ඒ කියන්නේ ඊයේ දවසේ අවසානයේටම මේ මාකට් එක ක්ලෝස් කරද්දී අවසානයේටම තිබුණ මිල මේ ෂෙයාර් එකට 21.70යි. ඉතින් හරිනේ. 21.70ට තිබිලා තියෙනවා. දැන් ෂෙයාර් එක සෙල් වෙන්නේ 21.50ට. එතකොට රුපියල් 20ක් $7.20ක් අඩුවෙන් තමයි ෂෙයාර් එක සෙල් වෙන්නේ. ඒක පැහැදිලිනේ. හරි. මේ තියෙන ටයිම් එක ෂෙයාර් එක සෙල් වෙච්ච ටයිම් එක මේ වැටිලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ කාරණා ටික ඔයගලන්ට පැහැදිලි ඇති. අපි දැන් චුට්ටක් ඇඩ්වාන්ස් පැත්තට යමු. මම ඇඩ්වාන්ස් පැත්තට යන්න කලින් මේ අපි අලුතෙන් ආරම්භ කරපු ගිණුමනේ තියෙන මේකේ මුදල් මොකුත් නැහැ, බයින් පවර් එකක් එහෙම නැහැනේ. ඒ නිසා මම මගේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්න මම පාවිච්චි කරන සෙල්ලම් දාන්න පාවිච්චි කරන මගේ ගිණුම තියෙනවා. මම ඒක ඕපන් කරගන්න. මේ තියෙන මගේ ට්‍රේඩින් වලට මම පාවිච්චි කරන මගේ account එක. මේකේ ලොකු මුදලක් මම දාලා නැහැ. ඉතින් මේක මම රිස්ක් එක ගන්න සහ ඒ කටයුතු කරන්න මම විනෝදයට වගේ පාවිච්චි කරන account එක. ඉන්වෙස්ටිං වලට මම වෙනම account එකක් පවත්වාගෙන යනවා. ඒක නිතරම මම බලන්නේ. ඒකට හේතුව මම කියන්නම්. හරි, මේකේ මේ මම සාමාන්‍යයෙන් බලන watch list එක මේ තියෙන්නේ. මේ මම බලන shares ටික. මේ අපිට watch list ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේ මෙන්න මෙතන edit එකට ගිහිල්ලා මේ විදිහට බලන watch list ගොඩක් මම හදාන් තියෙනවා. මේ portfolio trading එකට, ඊට investing වලට වෙනම එකක්, day watch, ඒ කියන්නේ දිනේ අද අරගෙන අද විකුණන්න වගේ එහෙම තියෙන shares. ඒ වගේ මම මෙහෙම හදන් තියෙනවා shares ටිකක්. හරි. එහෙම නැත්නම් ඔයාලට sectors, මෙතන sectors දැන් සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොලේ shares 200 ගණන් 300 ගණන් තියෙනවා. මේ shares ප්‍රධාන කොටස් වලට බෙදලා sector wise බෙදලා තියෙනවා. අන්න ඒවා තමයි මෙතන තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් sectors ගත්තොත් මේ energy sector එකේ තියෙන shares ටික තමයි මේ තියෙන්නේ. අපි බලමු material sector එකේ කොහොමද කියලා. මේ තියෙන material sector එකේ තියෙන shares ටික. හරි. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. අපි නැවතත් custom එකටම යමු. right, මම දැන් share එකක් buy කරන්න තමයි හදන්නේ. අපි හිතමු මට buy කරන්න ඕනි කියලා සම්පත් එකේ shares ටික. මේ තියෙන සම්පත් බැංකුවේ shares. මට මේක ගන්න ලේසිම ක්‍රමය තමයි ඔයාලට මෙතන orders වලට ගිහිල්ලා මෙතනත් buy sell තියෙනවා. ඊට වඩා ලේසි මෙතනින් ගන්න එක. දැන් අපි දාගෙන තියෙන share එකේ සම්පත් එකේ මෙනු එක උඩට ගියා. මෙහෙම ක්ලික් කරා. buy ක්ලික් කරාපුවාම අර bid quantity එකයි ask quantity එකට යනවා. මෙතන price එක හැදෙනවා. මේ කියන්නේ 148ට තමයි අඩුම මුදලට විකුණන්න කැමති කෙනා ඉන්නේ. හරි. ඒතකොට අපි ගන්නවා නම් shares ගන්න ඕනි 148 ගානේ කියන එක තමයි මේ කියන්නේ. නමුත් අපිට මේක ඊට අඩුවෙන් දාන්න පුළුවන්. මොකද share එක බැරිලා දිනය ඇතුළත 15ට આવොත් අපි දාලා තියෙන එකක් අපිට වැඩ කරන්න පුළුවන්. පැහැදිලි නේද? share price වෙනස් වෙනවනේ දිනය ඇතුළත. එතකොට අපි දාලා තියෙන share අපි හිතමුකෝ අපි 147ට මේ විදිහට දැම්මා කියලා price එක. අපිට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට 147ට දැන් මේ share එක අපිට ගන්න බෑ. නමුත් බැරි වෙලාව share එක 15ට ඇවිල්ලා 147 හෝ ඊට අඩු වුණොත් අපිට 147ට දාපු order එක fill වෙන්න පුළුවන්. මම දැන් 147 ගානේ දානවා. අපි shares 100ක් දාමු. quantity එක මෙතන. මම ඉස්සෙල්ලා මේක චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මෙතන අර කලින් කිව්වා වගේ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ටික ඔක්කොම fill වෙලා තියෙනවා. යාර share එකේ menu එකට ගිහිල්ලා මේක buy order එක දීපු හින්දා price එක තියෙනවා. quantity එක කියන්නේ අපි ගන්න කැමති ප්‍රමාණය, share ප්‍රමාණය. මේ ටික එච්චර වැදගත් නෑ දැනට. පස්සේ ඒ ටික අපි කතා කරමු. දැන් අපි share එකක් ගන්න යන්නේ. මෙතන මම share 100ක් කියලා දාන්නම්. එතකොට අපි මේක වෙන කොහේ හරි ටච් කරපු ගමන් මෙන්න මෙතන වැටෙනවා order value එක. 147 ගානේ share 100ක් කියන්නේ 14700ක ප්‍රමාණයක් මුදලින්. එතකොට උඩින්ම ඔයාලට පේනවා මෙතන buying power එක. ඒ කියන්නේ මගේ buying power එක. මට මුදලට මෙන්න මෙච්චර මුදලකට shares ගන්න පුළුවන් ඕන නම්. ඒ කියන්නේ 1,7000 ගාණක් මගේ මුදල් හෝ මට buying power එක තියෙනවා. හරිද? available quantity එක කියන්නේ දැනටමත් මම සම්පත් එකේ shares මං ගාව 1405ක shares තියෙනවා. හරිද? එතකොට අපි order value එක වෙන්නේ ඒ කියන්නේ අපි 147 ගානේ කොටස් 100ක් ගන්න යන හින්දා order value එක 14700යි. කමිෂන් එකක් ඇඩ් වෙනවා හැම වෙලේම කොටස් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී. අන්නේ කමිෂන් එක සාමාන්‍යයෙන් 1.12ක් වගේ ප්‍රතිශතයක් වෙන්නේ. එතකොට ඒ කමිෂන් එක 164ක්. ඒ දෙකම එකතු වුනහම order value එක සහ කමිෂන් එක එකතු වුනහම මුළුම එකතුව net value එක 14864යි 764ක්. හරි. එතකොට අපි මේ කොටස් මිලදී ගැනීමේදී අපිට මෙච්චර මුදලක්
යනවා. අපි දැන් මේක buy දෙමු. නැවතත් කන්ෆර්ම් කරන්න ඕනේ දහනවා. ඔයාලා මේ buy එක දෙද්දී අනිවාර්යෙන් මෙන්න මෙතන price එක සහ quantity එක හොඳට බලන්න. මේක හරි වැදගත්. බැරිලාත් ඔයා තියෙන මිලට දුන්නා වෙන්න පුළුවන්. ඔයා මිල එක ඉලක්කමක් එහෙම වුණොත් 200 දැම්ම කියන්නකෝ. ලොකු පාඩුවක් නම් වෙන්නේ නැහැ මේකේ තියෙන සිස්ටම් එක අනුව. නමුත් මේ අනවශ්‍ය කොටස් අනවශ්‍ය ප්‍රමාණ වලින් එහෙම ගණෙන්න ඉඩ තියෙන හින්දා නැවත මෙන්න මේ දෙක චුට්ටක් හොඳට චෙක් කරන්න. ඊට පස්සේ buy දුන්නා. මෙතන කන්ෆර්ම් කරන්න තියෙන්නේ. අපි yes දුන්නාම ඔන්න කොටස් අපි buy කරා. මෙතන order blotter එක on වෙනවා. order blotter එක on වෙනවා. අපි මේක order blotter එක අපිට ගන්න පුළුවන්. order blotter එකේ තමයි අපි orders දාපු විස්තර කබඩා වෙන තැන. මෙන්න මෙතන orders කියන එකට ගිහිල්ලා order blotter ක්ලික් කරපුවම අපිට ඒක ඕපන් කරගන්න පුළුවන් ඕන වෙලාවක. මෙතනින් අපිට පුළුවන් share එකක් අපි දාපු order බලා ගන්න. මෙතන මම එක order එකක් cancel කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මම දැන් දාපු order එක මෙතනට ඇහිලා තියෙනවා මේ 100ක් 147 ගානේ. right? ඒක ඇහිලා තියෙනවා. එතකොට මේක order status එක මෙතන queued කියලා වැටලා තියෙන මේක filled කියලා වැටෙනවා. fill වුණාම ඒ කියන්නේ අපි මේ shares ටික buy වුණාම අපිට අපේ buying order එක ක්‍රියාත්මක වුණා නම් fill කියලා වැටෙනවා. මෙතන මම මේ යටින් ඔයාලට වෙන තව එකක් තියෙනවා මම cancel කරපු එක. හරි? cancel කරන්නත් පුළුවන්. දැන් cancel කරන්නේ මෙන්න මෙතනින් මේ කතරේ ක්ලික් කරාම අපිට cancel කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට edit කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයා අරන් තියෙන කොටස් 100යි. ඔයාට හිතුණා කියලා මේක 200ක් කරන්න. එහෙමනම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් amend කරලා මෙතනින් නැවතත් 200 දීලා දැන් order value එක 29000 ගණක් වෙනවා. submit කරාම ඔන්න බලන්න චුට්ට වෙලාවක් යද්දි මේක 100 200 වුණා. දැක්කද? right. හරි. දැන් මම මේක අවශ්‍ය නැති හින්දා මම මේක cancel කරලා දානවා. මෙතනින් අපිට cancel කරන්න පුළුවන්. හරි. හරි. දැන් ඔය status එක cancel කියලා වැටෙනවා. මේක fill වුණාම fill කියලා වැටෙන්නේ. හොඳේ. හරි. දැන් ඔයා share එකක් buy කරන්න දන්නවා. ඔයා ඔයාගේ watch list එකට share එකක් නැත්නම් company එකක් add කරගන්න දන්නවා. අයින් කරන්න පුළුවන් මෙන්න මේ කතර ලකුණ ක්ලික් කරපුවම ඔයාලට අයින් කරන්න පුළුවන්. අපි හිතමුකෝ අපිට මෙන්න මේ share එක ඕන නැහැ. මේකෙන් අයින් කරන්න ඕනේ. ඔන්න අයින් කරා. දැක්කනේ? දැන් ඒක නැහැ. අපිට ඕන නම් ඒක ආයෙ දාගන්න පුළුවන්. ඒක දාගන්නේ මෙතන add වලින් ඈ. හරි. ඊට පස්සේ දැන් ඔන්න buy කරන්න දන්නවා. දැන් sell කරන්න ඉගෙන ගන්න ඕනේ. අපි හිතමුකෝ මට සම්පත් එකෙන් shares 100ක් විකුණන්න ඕනේ කියලා. අපිට විකුණන්න ඕන මේ සාමාන්‍ය ගණ්ඩ කැමති කෙනා ඉන්නේ 147.25 කියන මිලේ. right? 147.25 කියන මිලේ තමයි යා ගන්න කැමති. අපි කැමති මේ මිලට විකුණන්න. එහෙම නැත්නම් අපිට 148ට buying selling order එක දාන්නත් පුළුවන්. අපි මෙතනට ගියා sell දුන්නා. sell 147.25 අපිට ඕන මේ price එක වැඩි කරන්න අඩු කරන්නත් පුළුවන්. හරි? අපි මෙතන shares 100ක් විකුණනවා. එතකොට ඒකේ වටිනාකමත් මෙතෙන්ට එනවා. කමිෂන් එකත් පෙන්නනවා. net value එකත් පෙන්නනවා. අපි ගාව තියෙන මෙන්න මෙතන හරි වැදගත් කාරණා අපි ගාව shares තියෙන්න ඕනේ විකුණන්න. නැති shares අපිට විකුණන්න බෑනේ. එතකොට original quantity එක මෙතන පෙන්නනවා. මේකෙන් shares 3ක් තමයි මම විකුණන්නේ. ඉතින් sell කියන බටන් එක ක්ලික් කරපු ගමන් sell order එක ඇති වෙනවා. සෙල්ලමටවත් මම සම්පත් shares sell කරන්න කැමති නෑ. ඒ හින්දා මම මේක ක්‍රියාත්මක කරන්නේ නෑ. හරි. දැන් ඔයා sell කරන්නත් දන්නවා. ඊගාවට අපිට ඕන මේ මෙහෙමත් කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මේ bid කියන්නේ ගන්න කැමති කෙනා ඉන්න මිලනේ. ගන්න කැමති කෙනා ඉන්න මිලට අපිට sell කරන්න පුළුවන්. මෙන්න මේ bid price එක කියන එක උඩ අපි අද අපිට ඕන කම්පැනි එක තෝරගත්තා. අපි හිතමු සම්පත් එක කියලා. සම්පත් එකේ මේ bid price එක උඩ මෙන්න මෙතන ටච් කරපු ගමන් එතකොට sell order එකක් එනවා. හරි. ඒ වගේම තමයි සම්පත් එකේ ask price එක උඩ ක්ලික් කරපු ගමන් buy order එකක් එනවා. ඒ කියන්නේ මේ මිලට අපි ගන්න කැමති නම් අපිට ටච් කරන්න පුළුවන් buy කරන්න. මෙන්න මේ මිලට ඒ කියන්නේ ඉල්ලන මිලට sell කරන්න කැමති නම් අපිට කරන්න පුළුවන්. ඒ ආයෙත් අර වගේම තමයි ඔයාලට මිල හැම වෙනස් කරගන්න පුළුවන්. හරි. පැහැදිලි ඇති දැන්. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න යන්නේ වැදගත්ම කාරණාවක් මේ account summary එක බලා ගන්න ඔයාගේ portfolio එක. ඒ කියන්නේ දැනට අරන් තියෙන shares වල තත්ත්වය බලා ගන්න පුළුවන් විස්තර හොයා ගන්න තැන. මෙන්න මෙතන ඔයාලට පේනවා client කියලා එකක්. මේ client එක ක්ලික් කරපුවම මේ menu එකේ account statement එක තියෙනවා. අපිට යම් කාල සීමාවක් තුළ ඔයා ගන්න දෙනු කරපු විස්තර ගන්න පුළුවන් මේ statement එකෙන්. අර banking statement එක වගේ.
ඒ වගේම පෝර්ට්ෆෝලියෝ එක මේක තමයි ඔයාගේ අර ෂෙයාර්ස් වල විස්තර තියෙන එක. ඊට පස්සේ මෙන්න මේ account summary කියන එකෙන් තමයි ඔයාගේ account එකේ තත්ත්වය. ඔයාගේ මුදල් කොච්චර තියෙනවද, පෝර්ට්ෆෝලියෝ එකේ value එක කොච්චරද කියලා බලනවා. අපි ඒක අරගෙන බලමු. මේ තියෙන මගේ පෝර්ට්ෆෝලියෝ එක. එතකොට cost of portfolio එක මෙතන පෙන්නනවා. ඊගාට market value එක එකේ මෙතන පෙන්නනවා. total gain එක කොච්චරද, cash balance එක කොච්චරද, buying power එක කොච්චරද. මෙන්න මෙතන මේ ගොඩක් වෙලාට ඕගොල්ලන්ගේ මේ cash balance එකයි buying power එකයි සමාන වෙන්න පුළුවන්. මෙතන මට buying power එක කියන්නේ මේ මට margin එකක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මම ගොඩක් කල් මේ share market එකේ මේ account එක open කරලා ඒ වගේම මට margin facility එක සපයනවා මේක Asia Securities වල මේ account එක තියෙන්නේ. ඒගොල්ලෝ මට විශ්වාසවන්ත භාවය නිසා මගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් 50%ක margin facility එකක් සපයලා තියෙනවා. ඉතින් ඒක නිසා මගේ buying power එක මගේ cash balance එකට වඩා වැඩි. කියන්නේ මට on the spot shares ගන්න පුළුවන්. මේ broker company එකක් තෝරා ගැනීම පිළිබඳව මම broker companies කීපයක් එක්ක වැඩ කරනවා. හේතුව මගේ strategies වලට ගැලපෙන broker company එකක් මම තෝරන් තියෙනවා. ඉතින් මේ broker company එකක් තෝරගන්නකොට අපේ strategies මොනවද වෙන්න ඕනි, කොහොමද broker company එකක් තෝරගන්නේ කියන කාරණාව පිළිබඳව අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්නම්. ඒක ඔයගලන්ට ඉතාම වැදගත් වෙයි. මේ broker companies වලින් සපයන සේවාවල් පිළිබඳව ඒවා හැම ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙන හින්දා. හරි, ඒක දැන් පැත්තකට තියලා දැනට මේ තියෙන්නේ අපේ exposure percentage එක. ඒ ටික මෙතන විස්තර ටික තියෙනවා. හරි. එතකොට අපි ඉස්සරහට යමු. මේක දැන් මෙතනින් ඇති. ඊළඟට අපිට බලන්න පුළුවන් මෙතන client එකේ මම ඔයාලට කිව්වා portfolio එක. මේ තියෙන portfolio එක. portfolio එක කියන්නේ මම shares අරන් තියෙන ඒවයි විස්තර. අරගෙන තියෙන shares වල විස්තර. මෙතන තියෙනවා security එක කියන්නේ companies මොනවද කියන එක company code එකෙන් තමයි මෙතන තියෙන්නේ. ඊළඟට quantity එක තියෙනවා කොච්චර ප්‍රමාණ වලින් මම shares අරන් තියනවද කියන ප්‍රමාණයනේ. හරි. එතකොට cleared balance එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කොටසක් අරන් දවස් 3කට පස්සේ තමයි හරියටම මුදල් ගෙවිලා මෙතනට එන්නේ. අන්න එතන වෙනස තමයි මෙතන පෙන්නන්නේ. සමහර වෙලාවට මේක cleared balance එක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයා දවස් 3කට ෂෙයා එකක් අරන් දවස් 3ක් පරණ උනේ නැත්තම්. හරිද? ඒක එච්චර හිතන්න එපා. මේකම තමයි එකත්. හරි. ඊගාට unsettled sell ඒව ටික. ඒ කියන්නේ දවස් 3ක් මම කියවනේ ගණන් සිද්ධලා දවස් 3ක් යනවා 100% settle වෙන්න. ඒ කියන්නේ T+3 method එක කියන method එක තමයි අපේ share market එක මේකට අනුගමනය කරන්නේ. ඒක සාමාන්‍ය ලෝකේ භාවිතා වෙන දියුණු ක්‍රමයක්. ඒක නිසා instantly අපි buy කරපුවාම හරි sell කරපුවාම හරි අපේ sell එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක buy කරන කෙනාගේ sell කරන කෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් දවස් 3ක කාලයක් ඒක චුට්ටක් hold වෙනවා. හැබැයි එහෙම වුණා කියලා ඔයාලට buy කරපු ගමන් ඒ share එක විකුණන්නත් පුළුවන්. ඒකේ ගැටලුවකුත් නැහැ. day trade කරනවා කියන අපි එදාම අරන් එදාම විකුණනවා කියන ඒව කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපිට ඇත්තටම බලපෑමක් නැහැ ඔය මේ දින 3ක් hold වෙන එක. ඒ හින්දා ඒ ගැන ඔච්චර බොරු වෙන්න අවශ්‍ය නැහැ. ඊගාට මෙතන holding මේ 100ක් ගත්තොත් මේ ඔක්කොම ටික එකතු කළාම 100 නම් ඒ 100න් 16.6ක් තියෙන්නේ capital CALH කියන ෂෙයා එක. ඊගාට capital trust ෂෙයා එක 8.3. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒකට average price එක. ඒ කියන්නේ අපි ගත්ත price එකට අර commission එක add වුණාම average price එක හැදෙනවා. ඒ වගේම break even price BES price කියන්නේ break even price එක. ඒ කියන්නේ මේ ෂෙයාර් එක අපිට ලාභත් නැති පාඩුත් නැති මිල තමයි මෙන්න මේ 17.59 කියන එක. 17.59ට තමයි මේ ෂෙයාර් එක අපි වික්කොත් අපිට ලාභත් නැහැ පාඩුත් නැහැ. ඒ කියන්නේ මීට අඩුවෙන් වික්කොත් පාඩුයි, වැඩියෙන් වික්කොත් ලාභයි. හරි. ඒක මේ තියෙන්නේ. ඊගාට total cost එක. මේ ෂෙයාර් එක අපි ගන්න කොච්චර වියදම් කරලා තියෙනවද කියන එක. ඊළඟට traded price එක. මේ දැන් මේ ෂෙයාර් එක විකිනෙන්නේ 18.10ට. එතකොට ඔයාලට පේනවා break even price එක 17.59යි. traded price එක ඊට වඩා වැඩි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ෂෙයාර් එක මට දැනටම ලාභ වෙලා ඇති. නේද? මෙතන තියෙනවා market value එක. ඒ කියන්නේ traded price එක වැඩි කරාම 1000න් මේ ගාන එනවනේ. එතකොට market holding value එක තියෙනවා. market value එක කොච්චර ප්‍රශ්නයක්ද කියලා. sales commission එක මෙතන තියෙන අනිවාර්යෙන් මේ ෂෙයා එක sell කරොත් මෙන්න මෙච්චර commission එකක් තව අඩු වෙනවා. මම මේක ගද්දිත් මේ වගේ commission එකක් ගෙවලා ඇති. දැන් විකුණනකොටත් මම ආයෙ commission එකක් ගෙවන්න ඕනේ. හරි. එතකොට නිතර shares buy කරනකොට sell කරනකොට ඔයාට commission එක වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා කියන එකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊගාවට sales proceed ඒ කියන්නේ මම මේ shares ටික වික්කොත් මට මුදල් වැටෙන්නේ මෙන්න මේ ගානට.
මාකට් වැලියු එක මෙච්චර තිබුණාට මේක අඩු වෙලා මෙන්න මේ ගාන තමයි මුදල් වශයෙන් මට ලැබෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මට ලාභය රුපියල් 504.65ක අන්රියලයිස් ගේන් එකක් තියෙනවා. ඒ කියන්නේ අන්රියලයිස් මොකද? මම මේ ෂෙයාර් එක විකුණලා නැහැනේ. ෂෙයාර් එක මම රියලයිස් කරගෙන නැහැ මේ ගේන් එක. ඒ හින්දා අන්රියලයිස් වික්කොත් තමයි මට මේ ලාභය හම්බෙන්නේ. වික්කේ නැත්තම් මේක ওই විදිහටම තියෙනවා. එක්ක වැඩි වුණොත් තව ලාභ වැඩි වෙනවා නැත්තම් අඩු වෙනවා. එතකොට මේක ප්‍රතිශතයක් විදිහට මේ ලාභය 2.9%ක ප්‍රතිශතයක් විදිහට තමයි ඕක ඔන්නම තමයි ඔක රීඩ් කරන්නේ. ඉතින් මේක මගේ ට්‍රේඩින් account එකේ පෝර්ට්ෆෝලියෝ එක ඔයාලට මේ විදිහට බලන්න පුළුවන්. එහෙමනම් අපි පෝර්ට්ෆෝලියෝ එකේ වැඩෙත් ඉවරයි. මේව නිකන් ඉන්න වෙලාවට චුට්ටක් ඔයාලත් කඩාල්ලලා බලන්න. එතකොට තමයි වැඩිපුර මේක සෙට් වෙන්නේ. ටක් ගාලා මේවා අහවල් තැන තියෙන්නේ කියන එක හොඳට ෆිට වෙන්න ඕනි. බත් කනවා වගේ ලේසි වෙන්න ඕනි. මේකේ වැඩ ටික. මොකද නැත්තම් අපිට හදිස්සියකට බයි එකක් දාගන්න සෙල් එකක් දාගන්න වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් මම කියා දෙන්නම් account statement එකක් ගන්න විදිහ. ඒකත් client කියා මෙතන account statement කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන display from මේකෙන් අපිට පටන් ගන්න දිනේ කාල සීමාවක් අපි හිතමු මාසයකට ගන්නවා කියලා. එහෙමනම් මාසේ පළවෙනිදායි මෙතන 2 කියන එකේ මාසේ අන්තිම දවසයි අපිට දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමුකෝ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් නේද? හරි. මෙහෙම රේන්ජ් එක දීලා අපිට සර්ච් කියන එක බටන් එක ඔබන්න තියෙන්නේ. දැන් මේ මම අලුතෙන් හදපු account එක නිසා මේකේ නම් ස්ටේට්මන්ට් එකක් එන්න දෙයක් නැහැ. මේකට සල්ලි අපි දාලා නැති හින්දා මෙහෙම සර්ච් කරා නම් ඔයාලට මෙතන ස්ටේට්මන්ට් එක පෙන්නනවා. මෙතන මගේ බැලන්ස් එක විතරයි පෙන්වන්නේ 0 විදිහට. ඔක ළඟ ස්ටේට්මන්ට් එකේ විස්තර තියෙනවා නම් ඔයා ගනුදෙනු කරලා තියෙනවා නම් මීට කලින් මේකේ ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම තව චූටි දෙයක් කියා දෙන්න ඕනේ. මෙන්න මෙතන මෙනු එකේ තියෙනවා market depth කියලා එකක්. ඒක චුට්ටක් කියා දීලා ඉන්නම්. අපි ඒක බලමු. මේම ඉරි කැලි තුන අර ඔයාට කැමති ෂෙයාර් එකක් තෝරගෙන ෂෙයාර් එකේ මෙන්න මේ මෙනු එක උඩ ක්ලික් කරලා market depth පළවෙනි එක. හරි. මෙන්න මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මාකට් එකේ මේ ෂෙයාර් එකට කොච්චර ඉල්ලුමක් සැපයීමක් තියෙනවද කියලා දල අදහසක් ගන්න එක. හරිද? මෙතන තියෙනවා total bids. bids කියන්නේ ගැනුම් කරුවන්ගේ මිල ගණන් ටික තමයි මේ තියෙන්නේ. ඒ මිල ගණන් යටතේ කොච්චර ෂෙයාර් ප්‍රමාණයක් තියෙනවද කියන එක. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ තියෙන්නේ total bids කියන්නේ මේ ෂෙයාර් එකට මෙච්චර bids ටිකක් දාලා තියෙනවා. මේ ඔක්කොම bids පෙන්නන්නේ නැහැ. top 10 වගේ තමයි පෙන්නන්නේ. right? එතකොට බලන්න 61,20,664ක් bid quantity එකක් තියෙනවා. අපි ගත්තොත් මේක කොහොමද කියලා මේ 21.50 ගානේ 11,168ක bids තියෙනවා. එතකොට ඒක splits කියන්නේ මොනවද? ස්ප්ලිට්ස් කියන්නේ මේක කී දෙනෙක් දාලාද කියන එක. ඒ කියන්නේ 3 දෙනෙක් විසින් තමයි මේ ඕඩර් එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ 3 දෙනෙක් වෙනම දාලා තියෙන්නේ මේ ඕඩර් එක 3 දෙනෙක් විසින්. හරි. ඊගාවට මෙතන බලන්න 21.40ට ඉල්ලනවා කොටස් 45630ක්. හරි. ඒ කියන්නේ 27 දෙනෙක් තමයි දාලා තියෙන්නේ. ඒකට මේ ඔයාලට මේකෙන් බලන්න පුළුවන් මේ ෂෙයාර් එකට කොච්චර ගැනුම් ප්‍රෙෂර් එකක් තියෙනවද කියලා. කී දෙනෙක් අපි සාමාන්‍යයෙන් ලොකු ඕඩර් එකක් දාලා තිබුණොත් මෙතන ස්ප්ලිට් ගන්න අඩු වෙලා අපිට තේරුම් ගන්න පුළුවන් මේ ෂෙයාර් එකට ටිකක් ලොකු ඉන්වෙස්ටර්ස්ලාගේ ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. හැබැයි මේක මේ පහළට යනකොට මෙන්න මෙහි මේ ඉම්පොසිබල් ප්‍රයිසස් නේ. මේ ප්‍රයිස් වලට එන්න ලේසියෙන් හැකියාවක් නැහැ අද දවස් ඇතුළත සාමාන්‍ය තත්ත්වයක් යටතේ. ඉතින් මේ තියෙන්නේ මේවා ෆේක් ඕඩර්ස් කියලාත් අපිට කියන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා හැබැයි මේකට මෙහෙම කියන්න බෑ. නමුත් මේවා හැම වෙන්නේ නැති ඕඩර්. මේවා දාලා තියෙන්නේ මේ ෂෙයාර් එක මිල පහළට ගන්න බලාපොරොත්තු වෙම දාපුවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේක අර ටිකක් තේරුම් ගන්නකොට තමයි මේක මම මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. නමුත් මේවා දැනගෙන තමයි මේ මාකට් එකට එන්න ඕනේ. මොකද මේ තියෙන මේ පහළ තියෙන සෙට් එක මේක නිකන් ෆේක් ඕඩර්ස් වගේ. සාමාන්‍යයෙන් පොසිබල් නැහැ මේ ප්‍රයිස් එක. නේද? හරි. එතකොට මේ ෆේක් ඕඩර්ස් දාපුවා. සාමාන්‍යයෙන් මෙන්න මේවා මේ එන්න පුළුවන් ඕඩර්ස්. ඒ කියන්නේ මේ ෂෙයාර් එක ගන්නම බලාපොරොත්තු වෙන දාපුවා වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙහෙම ඕඩර් එක දාලා මිල පහළට එද්දි දැන් අපි හිතමුකෝ 21.50ට ෂෙයාර්ස් ටික ගියා කියලා ෂෙයාර්ස් ටික මේක ක්ලීන් වෙනවා කියලා මේක ක්ලියර් වෙනවා කියලා. එතකොට මේ ඕඩර් එක අයින් කරනවා ටක් ගාලා. හරිද? මෙතන 27 දෙනෙක් ඕඩර් දාලා තිනවනේ. එතකොට එක්කෙනෙක් දෙන්නෙක් මේ ඕඩර් අයින් කරගන්නවා. එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මිල පහළට ග්‍රැජුවලි වේගෙන් මිල පහළට එනවා නම් මේගොල්ලෝ මේ බයින් ඕඩර්ස් අයින් කරනවා නැත්නම් ඇමෙන්ඩ් කරනවා. ඒ වගේම තමයි අපි අනිත් පැත්තට ගියොත් මේ තියෙන්නේ ටෝටල් ආස්ක් කියන්නේ විකුණන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය. ෂෙයාර්ස් මෙන්න මෙච්චර ප්‍රමාණයක් විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. එතකොට බලන්න 21.70ට තමයි මේ ෂෙයාර් එක අඩුවෙන්ම විකුණන්න බලාපොරොත්තු වෙන කෙනා ඉන්නේ.
මං කිව්වනේ මෙතන 21.50යි 21.70යි. මේක මේ වෙළඳාමක් වෙන්න නම් ෂෙයාර් එක යන්න නම් එක්ක 21.70ට ගන්න කැමති වෙන්න ඕනි. එහෙම නැත්නම් 21.50ට දෙන්න කැමති වෙන්න ඕනි. රයිට්? ආන්න එතකොට මේ බලන්නකො මේ එක්කෙනෙක් 5000ක් ෂෙයාර් විකුණන්න බලාපොරොත්තු වෙනවා. එක්කෙනයි. ස්ප්ලිට් එක එක්කෙනයි. එක්කෙනෙක් තමයි මේ 21.70ට මේ 5000ම දාලා තියෙන්නේ. හරි ඊගාට 21.90ට 65212ක් ෂෙයාර්ස් දාලා තියෙනවා. 8 දෙනෙක් තමයි දාලා තියෙන්නේ. 8 දෙනෙක්ගේ ෂෙයාර්ස් මෙතන තියෙන්නේ මේ 65200. ඒතකොට අපිට පේනවා මේ ටිකක් ලොකු ෂෙයාර්ස් ප්‍රමාණයක් ස්ප්ලිට් එක අඩුයි කියන්නේ ටිකක් ලොකු කට්ටිය ගාව තියෙන ෂෙයාර්ස් නේ. එතකොට ඒක විකිනෙනවා කියලා. ලොකු කට්ටිය කිව්වට මම මේ කිව්වට හැමම බෑ. ඒක ෂෙයාර් එකේ ප්‍රමාණය වෙළඳ පොලේ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය ඒවත් එක්ක තමයි මේක තීරණය කරන්න ඕනේ. ටිකක් මාකට් එකේ මේක ඔයාලට ඔය මාකට් එකේ ඉන්නකොට තේරෙනවා සාමාන්‍යයෙන් අපිට අයිඩියා එකක් තියෙනවා. දැන් ජෝන් කීල්ස් එක කියන්නේ ගොඩාක් ෂෙයාර්ස් තියෙන කම්පැනි එකක්. එතකොට ඒකේ මේ ෂෙයාර්ස් 5000ක් කියන්නේ ඒක දැනෙන්නව නැති ගාණක් වගේ. ඉතින් අපිට පොඩි සිග්නල් එකක් තමයි මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ. මේක අත්දැකීමත් එක්ක තමයි ඔළුවට එන්නේ. නමුත් මේක මෙන්න මේක ස්ටඩි ගන්න එක හරි වැදගත්. 22.70ට වගේ එකපාරට වැඩි වෙයි කියලා කියන්න අමාරුයි. සමහරවිට මේගොල්ලෝ මේක වැඩි වෙද්දි මේ ඕඩර් එක අයින් කරගන්නත් පුළුවන් අර මේ පැත්ත වගේම තමයි. ඉතින් මේක පොඩ්ඩක් ඇනලයිස් කරනකොට අපිට තේරෙනවා කොහොමද මේ ෂෙයාර් එකට තියෙන බයි එකද නැත්නම් සෙල් සෙන්ටිමන්ට් එකක්ද බයි සෙන්ටිමන්ට් එකක්ද තියෙන්නේ කියලා. සෙන්ටිමන්ට් එකක් කියන්නේ මේක මේ වෙළඳ පොලේ ඉන්නකොට ඉතින් ඔය වචන ටිකකුත් තියෙනවා අල්ලගන්න. අපි දැන් කැම්පස් එකේ ඉන්නකොට පාවිච්චි කරන වචන තියෙනවනේ ඒ වගේ. ෂෙයාර් මාකට් එකෙත් ඉන්වෙස්ටර්ස්ලා පාවිච්චි කරන වෙනම වචන සෙට් එකක් තියෙනවා. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඔය වචනත් හරි වැදගත්. එතකොට අපි සෙන්ටිමන්ට් එක කියලා කියන්නේ මානසික මට්ටම වගේ එක දෙයක්. එතකොට මේකේ තියෙන බයි සෙන්ටිමන්ට් එකද සෙල් සෙන්ටිමන්ට්. දැන් බලන්න මෙතන බයි පැත්තට තමයි මේකේ වැඩි ස්ටොක්ස් ටිකක් දාලා දෙන්නේ. නමුත් බයි පැත්තට දැම්මට ඔයාලට පේනවා මේ 20යි 80 වගේ ප්‍රයිස් එකේ තමයි වැඩිම ෂෙයාර්ස් ප්‍රමාණය මෙතනට ඇහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩිම ඉල්ලුම තියෙන්නේ. ඉතින් මේ ගානට මේ ෂෙයාර් එක පහළට එයි කියන එක හිතන්නත් අමාරුයි. ඒ හින්දා මෙතන ෆේක් කෝඩ් එකක් වගේ තියෙන. එතකොට මේ බයි එක කාට හරි මේක මිල පහළට ගන්න උවමනාවක් තියෙනවා වගේ පේනවා. රයිට්? ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මේක ඉතින් මම මේ දැන් ඔහොම කිව්වට මම මෙතන කරුණුකාරණා මේ පිළිබඳ කරුණුකාරණා හොයලා බලලා මේ කිව්වා නෙමෙයි. මම මේ ඔයගලන්ට අයිඩියා එකක් ගන්න තමයි මේ කිව්වේ. මේක මෙහෙම කිව්වට මෙහෙම තව ගොඩක් දේවල් මේ ගැන හිතන්න ඕනේ. එහෙම කියන්න කලින් නමුත් මේ දල වශයෙන් වලට අයිඩියා එකක් ගන්න තමයි මම මේ කිව්වේ. ඊළඟට තවත් වැදගත් කරුණක් ගැන කියා දෙන්නම්. මෙතන මෙනු එකට ගියාම මෙනු එකේ ඔයාලට පහළම තියෙනවා මේ ඇඩ්වාන්ස් chart කියලා. මේ ඇඩ්වාන්ස් chart එක අර ඔයගොල්ලෝ දැකලා ඇති candlestick charts මේ තියෙන්නේ ඒ වගේ chart එකක් මේ. සම්පත් බැංකුවේ chart එක. මේ price වෙනස් වෙච්ච විදිහ. හරි. price එක වෙනස් වෙලා තියෙන මෙන්න මේ විදිහට මේ කාල සීමාව පුරාවට. හරි. ওই විදිහට. පේනව නේද? හරි. මේක මේ candlestick chart එක කියලා අපි කියනවා. මේක අපිට ඕන වෙනස් කරගන්න පුළුවන් chart එක වෙන වෙන හැඩවලට. මෙතනින් මේ තියෙන මේ මෙතනින් අපිට පුළුවන් බාර් විදිහට නැත්නම් ලයින් එකක් විදිහට ඔය විදිහට වෙනස් කරගන්න. ඒක ලේසි විදිහක්. එච්චර අමාරු නෑ. මේක ගැන මම පැහැදිලි කරලා දෙන්නම් ටෙක්නිකල් ඇනලිසිස් වලදී මේ chart ගැන ඊට වඩා සෑහෙන කතා කරන්න ඕනේ. ටෙක්නිකල් ඇනලිසිස් පාර්ට් එකේදී මම මේ chart රීඩ් කරන විදිහ ඔයාලට කියා දෙන්නම්. දැනට මේ chart එක ඔන් කරගන්න විදියයි දල අදහසක් ගන්න විදියයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා මේ නිකන් ගොඩ නැගිලි වගේ නේද බිල්ඩින්ග්ස් වගේ තියෙන මේ තමයි බාර් chart. මේවා හැවිල්ලා මේ quantities කිය විදිය. එතකොට මේ price එකේදී දැන් උදාහරණයක් විදිහට මේක අපි ගත්තොත් මේ 125.90ට මේක විකිලා තියෙන්නේ. 125.90ට මෙන්න මේ වෙලාවේ විකිලා තියෙනවා. ඔයාලට මෙතන දකුණු පැත්තේ අයිනේ price එක පේන්න තියෙනවා. 125.90. එතකොට ඒ ගානට quantity එක කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා තමයි මේ තියෙන්නේ. අපිට මෙන්න මෙතෙන්ට ගෙනාවහම quantity එක බලා ගන්න පුළුවන්. right? එතකොට මේ වැඩි quantity එකක් ගිහින් තියෙනවා. මේ වැඩි quantity එකක් යනවා කියන්නේ මිල ඉහළට යන්න පුළුවන් හේතුවක්. ඉතින් ඒක අපිට ගම්ම්‍ය වෙනවා මේකෙන්. ඒක ටිකක් ඇඩ්වාන්ස් කතන්දරයක් ඉඳන් මම පස්සේ ටෙක්නිකල් ඇනලිසිස් එක ඉන් ඩීටේල් පොඩ්ඩ චුට්ට හරියටම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් විදිහට මම මේක කියා දෙන්නම්. ඒකට අපි පස්සේ වෙලාව යොමු කරමු. අද අපි කතා කරන්නේ ඒ ට්‍රෙඩ් එකේ බේසික්ස් පාර්ට් ටිකනේ. ඒක ඉස්සලා කරගෙන ඉමු. අද අපි ඉගෙන ගත්තේ ඒ ට්‍රෙඩ් කියන ඇප් එකේ මූලික කරුණු ටික. නමුත් මේකේ මීට වඩා ගොඩක් සංකීර්ණව කතා කරන්න තියෙන අවස්ථා තියෙනවා. නැත්තම් ඒරියාස් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් මේකේ තව ටිකක් ඇඩ්වාන්ස් කරුණු මොනවද තියෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරමු. අනිවාර්යෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි බ්‍රෝකර් කම්පැනි එකක්
තෝරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඔයාලට හොඳම බ්‍රෝකර් කෙනෙක්, ඔයාලට ගැළපෙනම කෙනෙක් තෝරගන්නේ කොහොමද කියන කාරණාව. එහෙනම් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක් වේවා.